Hi guys. ඉතින් අද බලමු කොහොමද ලකී පැච් එකකින් ගේම් එකක් හරි APK එකක් හරි පැච් කරගන්නේ කියලා. අද අපි ගේම් එකක් තමයි පැච් කරලා බලන්න යන්නේ. ඉතින් මේක බලාගෙන ඔයාලට ඕනම ගේම් එකක් පැච් කරන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නේ නැත්නම් ලකී පැච් කියන්නේ මොකද්ද? එහෙමත් නැත්නම් ලකී පැච් එක කොහොමද ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා මම කලින් වීඩියෝ එකක් දැම්මා. ඒකේ link එක මම description එකේ දාලා තියන්නම්. ඒක ඔයාලට ඕන නම් බලන්න පුළුවන්. ඒක උදව් වෙයි. ඉතින් අද අපි පැච් කරන්න යන ගේම් එක තමයි හැමෝම වගේ ගහලා තියෙන වෙස්ට් ගන් ෆයිටර් කියන ගේම් එක. ඉතින් ලකී පැච් එක ගැන කිව්වොත් ලකී පැච් එකකින් සාමාන්‍යයෙන් අපි පැච් කරන්නේ ඔෆ්ලයින් ගේම්ස්. වැඩිපුරම ඔෆ්ලයින් ගේම්ස් තමයි පැච් කරන්නේ. ඔන්ලයින් ගේම්ස් සමහර වෙලාවට පැච් වෙනවා. ඒත් බහුතරයක් පැච් කරන්න බෑ. එහෙන් පැච් කරත් ඒ ගේම්ස් ප්ලේ කරනකොට එක්ක ඔයාගේ account එක බෑන් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට ප්ලේ කරන්න බෑ. ඔන්ලයින් ගේම්ස් හරිද? ඔෆ්ලයින් ගේම්ස් තමයි වැඩිපුරම අපි පැච් කරන්නේ. 70ක 80ක වගේ chance එකක් තියෙනවා පැච් වීමේ සම්භාවිතාවය. හරිද? ඉතින් හැම ඔෆ්ලයින් ගේම් එකම පැච් වෙන්නේ නැහැ. මොකද කිව්වොත් සමහර ඔෆ්ලයින් ගේම් හදපු ඩෙවලොපර්ස්ලා ඒවා ඒවට සිකියුරිටි එකක් දාලා තියෙන්නේ පැච් කරන්න බැරි විදිහට. ඉතින් ඒක තමයි මේකට ලකී පැච් කියන්නේ. ලකී පැච් කියලා නම දාලා තියෙන්නේ කට ගහනවට නෙමෙයි. හරිද? ලකී කියලා කැලලක් දාලා තියෙන්නේ ගේම්ස් පැච් වෙන්නේ ලක් එකට අනුව. හරිද? හරි අපි කියව ඇති. දැන් බලමු කොහොමද ලකී පැච් එකෙන් පැච් කරගන්නේ කියලා. ඉතින් ඉස්සෙල්ලාම ඔයාලා ඇප් එක ඕපන් කරන්න කියන්න ඕනේ. ඔයාලා දන්නවා. ඉතින් ඊට පස්සේ ඔයාලට ඕන ගේම් එක තෝරන්න. තෝරගෙන ඒ ගේම් එක උඩ මෙහෙම ටැප් කරගන්න. පස්සේ ඔයාලට පේනවා මේකේ ඔප්ෂන් ටිකක් එනවා ගේම් එකට පහලින්. අන්න ඒ වගේ තුන්වෙනි ඔප්ෂන් එක තමයි ඔයාලා තෝරන්න ඕනේ. menu of patches. ඒක ක්ලික් කරගන්න. ඊට පස්සෙත් ඔයාලට එනවා ඔප්ෂන් ටිකක්. අන්න ඒ වගේ හතරවෙනි ඔප්ෂන් එක තමයි ඔයාලා තෝරන්න ඕනේ. හරිද? අපි පැච් කරන්න යන විදිහට අනුව හතරවෙනි එක තෝරන්න. ඊට පස්සේ මේ වගේ එකකින් මේකේ ස්ටෙප් දෙකක් තියෙනවා. හරිද? පළවෙනි ස්ටෙප් එකේදී ඔයාලට පුළුවන් ඒ කියන්නේ ස්ටෙප් දෙකෙන් ගන්න තෝරගන්න පුළුවන් ඔයාලට. කොහොම පැච් කරත් ඒක පැච් වෙනවා නම් පළවෙනි ස්ටෙප් එක තමයි මේ පළවෙනි එකයි දෙවෙනි එකයි සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ ඔයාලට රීබිල්ඩ් කරන්න පුළුවන් ඇප් එක. එහෙමත් නැත්නම් පළවෙනි එකයි තුන්වෙනි එකයි තෝරගන්න. හරිද? ඊට පස්සේ රීබිල්ඩ් කරන්න පුළුවන්. ඉතින් මම මේක රෙකමන්ඩ් කරන්නේ පළවෙනි එකයි තුන්වෙනි එකයි. මොකද කිව්වොත් ඒකෙන් පැච් වෙන percentage එක වැඩි වෙනවා. හරිද? සම්භාවිතාව වැඩි වෙනවා. හරි ඉතින් අපි පළවෙනි එකයි තුන්වෙනි එකයි දාලා පැච් කරලා බලමු. ඔන්න පැච් වෙන්න පටන් ගත්තා. ඉතින් සාමාන්‍ය ගේම් එක පැච් වෙනකොට ලකී පැච් එකෙන් ටිකක් වෙලා යනවා. විනාඩි 15ක් වගේ. ගේම් එකේ සයිස් එක අනුව යන වෙලාව වෙනස් වෙනවා. ඉතින් අපි ටිකක් කළා ඉමු. මේ ගේම් එක පැච් වෙලා ඉවර වෙනවා. 2 hours later. Finally ඔන්න ඔය විදිහට අපේ ගේම් එක පැච් වෙලා ඉවරයි. ඉතින් අපි දැන් ෆයිල් එක ඕපන් කරගමු. ඊට කලින් හදිස්සි වෙන්න ඕනේ go to file කියන එක ඔයාලා පොඩ්ඩක් ටැප් කරගන්න. ඊට පස්සේ මේ වගේ ඔප්ෂන් ටිකක් එයි. ඔන්න ඕකේ දෙවෙනි ඔප්ෂන් එක reinstall කියන එකෙන් වෙන්නේ ඔයාලගේ ඔරිජිනල් APK එක ඩිලීට් වෙලා මෙන්න මේ අපි පැච් කරපු APK එක ඔයාලගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් වෙනවා. ඉතින් එන්න එක තමයි ඔයාලා අනිවාර්යයෙන්ම දෙන්න ඕන. ඉතින් ඒක දෙන්න. මෙතන yes දෙන්න. ඕකේ. ආයෙත් ටික වෙලාවක් wait කරගෙන ඉන්න. install. ඔන්න අපි successfully අපේ ගේම් එක පැච් කරගත්තා. ඉතින් දැන් අපි ගේම් එක ගහලා බලමු කොහොමද මේකේ unlimited money gem වගේ දේවල් ගන්න කියලා. ඔන්න එහෙනම් ගේම් එක launch කරා. ඔන්න ගේම් එක ලස්සනට open වුණා. මෙහෙම open වුණා කියන්නේ බය වෙන්න දෙයක් නැහැ. අපි successfully patch කරගෙන තියෙනවා. සමහර වෙලාවට අපි ගේම්ස් පැච් කරාට පස්සේ ඒවා පැච් වුණා කියලා වැටෙනවා. අපි ඕපන් කරන්න ගියාම ඒවා ඕපන් වෙන්නේ නැහැ. ඉතින් එහෙම වෙන්නේ පැච් එක හරියට වෙලා නැති වෙලාවට. හරිද? මේ ගේම් එක ඉතින් සක්සස්ෆුලි පැච් වෙලා තියෙන්නේ. හරි ස්ටාර්ට්.
පොඩි ලැග් එකක් එනවා ගයිස් ගණන් ගන්න එපා මගේ ඩිවයිස් එක අවුල් හරි අපිට වෙඩි තියන්න තියෙන්නේ මුට මම ටියුටෝරියල් එක පොඩ්ඩක් ස්කිප් කරන්න ඔන්න ඉතින් අපි අපේ ටවුන් එකට ආවා මේක තමයි අපේ මිෂන් එහෙම ඔක්කොම කරන්න තියෙන්නේ හරි අපේ ඩේලි බෝනස් එක ක්ලේම් කරා හරි පස්සේ රේට් කරන්න මේ ලැග් එක කරන් ගන්න එපා ගයිස් මම දා මොනා වෙලාද කියලා වෙනද හොඳට තියෙන ෆෝන් එක දැන් තමයි ලැග් වෙන්න ගන්නේ පොළව ගහන්න හිතනවා ඉතින් හරි anyway අපි දැන් ආවේ unlimited money ගන්නනේ unlimited currency ගන්නනේ ඉතින් අපි දැන් බලමු මේ ගේම් එක විතරක් නෙමෙයි ඕනම ගේම් එක එහෙම ගන්න කොහොමද කියලා ඉතින් ඕනම ගේම් එක සාමාන්‍යයෙන් ස්ටෝර් එකක් තියෙනවනේ මේකේ තියෙනවා ඔයාලට පේනවා මේ උඩ තියෙනවා ඒ ස්ටෝර් එකේ අපි ගේම් එක ඇතුළේදී සල්ලි දීලා ගන්න ඒවා තියෙනවනේ අන්න ඒවා ඕනම එකක් ලකී පැච් එකකින් ගේම් එකක් හරි ඇප් එකක් හරි පැච් කරාම සක්සස්ෆුලි පැච් කරාම අපිට ෆ්‍රී ගන්න පුළුවන් හරි ගයිස් ඉතින් දැන් අපි බලමු ලකී පැච් එකේ කොහොමද අන්ලිමිටඩ් කරන්සි ගන්න කියලා ඉතින් මම මේ ගේම් එක කලින් ගහපු හින්දා මං හිතන්නේ බෑකප් එකක් හරි මොකක් හරි සීන් එකක් වෙලා මං කලින් නවත්තපු තැනින්ම ආයෙත් තියෙන සීන් එකක් තමයි මට පේන්නේ හරිද මම මේ VIP එක එහෙම ලකී පැච් එකෙන් ෆ්‍රී ගත්තා ඒවා තාම මේ විදිහටම තියෙනවා මං හිතන්නේ බෑකප් සීන් එකක් තමයි වෙලා තියෙන්නේ අනේ මන්දා anyway දැන් වල ගන්න මෙහෙම හරිද මෙන්න මේ 8200 නෙමෙයි මේ මොකද sorry coins ගන්න එක එවුවාට පස්සේ මේවා සල්ලි දීලානේ ගන්න තියෙන්නේ guys. ඉතින් ඔයාලට මේවා ලකී පැච් එකෙන් ෆ්‍රී ගන්න පුළුවන්. මම ඔයාලට එක්සැම්පල් එකක් ගන්න. ඔයාලට පේනවා මෙතන මේ 30000ක් දෙන්න තියෙනවානේ. ඩොලර් 9කට. හරිද? 10කට. හරිද? 9.99. හරි ඉතින් 10 කියලා දාපන්කො බයිට් එකක්ද? 9කට නෙමෙයි 10කට ගන්න තියෙනවානේ. අන්න ඕක එක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ එනවා. හරිද? ඔන්න ඔය වගේ ඔයාලටත් එනවා. ඕනම පර්චේස් එකකදී. හරිද? සාමාන්‍යයෙන් ගේම් වල ඉවෙන්ට් එනවානේ සල්ලි දීලා ගන්න. ඒ වගේ වුණත් එහෙම. මේ වගේ එනවා. ඔන්න ඔය වගේ මේ ටික් දෙකම දාන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. කිසි දෙයකට බය වෙන්න එපා. මේ ටික් දෙකම දැම්මම ආයේ ඔයාලා මේවා ගන්නකොට මේ වගේ වැටෙන්නේ නැහැ. ඔයාලා ඔබපු ගමන් ඔයාලට ඒක ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මෙන්න මේ yes දෙන්න. පස්සේ ඔන්න ඔය විදිහට ඔයාලට ඕන තරම් ගන්න පුළුවන් coins. මම මේ 3,50,000 ගන්නවා. හරිද? yes දුන්නා. බලන්න අපේ සල්ලි. wow කොහොමද ඒක easy money guys easy money හරිද මේ මොනවද diamonds උත් ගමු මේවා නිකන් ක්‍රිස්ටල් වගේනේ diamond කිව්වට අනේ මන්ද හරි දැක්ක නේද ඔන්න ඔය විදිහට ගන්න පුළුවන් එකපාරක් ක්ලික් කරාම පට ගාලා එනවා ඉතින් අර විදිහට කරාම හරිද ඔය විදිහට ඕන තරම් ගන්න පුළුවන් ඔයාලට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි ලකී පැච් එකෙන් ගේම් එකක් පැච් කරගෙන ඒකෙන් ෆ්‍රී කරන්සි ගන්න. හරිද? ඕනම ගේම් එකකදී ඔහොම තමයි. සාමාන්‍ය ස්ටෝර් නැති ගේම් වල I don't know ස්ටෝර් නැති ගේම් වල ඉතින් කරන්න දෙයක් නැහැ. shit. මම කියන්නේ බබා. ඉතින් බලන්න කොච්චර ලේසිද කියලා. පට්ටම ලේසි. හරිද? ලකී පැච් එකෙන් ගේම් පැච් කරන්න පට්ටම ලේසි. ඉතින් ඔය විදිහට අද වීඩියෝ එක ඉවර වෙනවා. මට තව කියන්න එකම එක දෙයක් තියෙනවා. මම කලින් කිව්වා නේද ලකී පැච් එකෙන් සමහර ගේම් පැච් කරන්න බෑ කියලා. ඉතින් ඒකට දුක හිතුන කට්ටියට කියන්න සුභාරංචියක් තියෙනවා. කිසි දෙයකට බය වෙන්න එපා. මම ඒ ගැනත් වීඩියෝ එකක් ගේනවා. ඒකට මම පිළිමක් ගේනවා ඔයාලට. එහෙනම් කිසි දෙයකට බය වෙන්න එපා. ඒකටත් ළඟදීම මම ඔයාලට උත්තරයක් දෙනවා. එහෙනම් ටිකටම රැඳිලා ඉන්න. එහෙනම් අදට අපි යනවා. See you. Bye bye.